Today I'm going to be making lasagna. අද මම lasagna එකක් හදන්න යන්නේ. ඒකට ඉස්සෙල්ලාම mince chicken meat defrost කරගන්න හදන්නේ. ඉතින් microwave oven එක 15 minutes defrost වෙන්න දැම්මා. Sweet තමයි දාලා තියෙන්නේ. තව විනාඩි 3ක් තියෙනවා. ඒක ඩිෆ්‍රොස්ට් වෙනකන් breakfast එක ගන්න හිතුවා. Fish fillets and a croissant with sini sambal හැදුවා. Sri Lankan style sini sambal and butter ගාලා croissant එකක් කනවා. ඊට පස්සේ මේ තියෙන අවශ්‍ය කරන ඕන කරන බර ටික ලෑස්ති කරගන්න. ඒකට milk ඕන වෙනවා, lasagna sheets ඕන වෙනවා, crushed or tomatoes ඕන වෙනවා. මම can tomatoes තමයි ගන්නෙ. tomato paste එක තියෙනවා. ඒකට තුරසක් එනවා එක එකතු කරපුවම garlic, ginger. මම chicken mince පාවිච්චි කරන හින්දා flour, shredded cheese, salted butter, තව ඉතින් මම ගත්ත salted butter එක normal butter unsalted එක නැතුව temperature කරන හින්දා මම mince meat එක microwave එකෙන් අරගෙන තියෙන්නේ. ඒකේ බලන්න පුළුවන් fat defrost කරද්දි fat තියෙනවා නම් ඒක පැත්තකට එකතු වෙනවා. කියන්නේ අපිට ඒක අරන් දාන්න පුළුවන් fat layers melt වෙලා පැත්තකට sides වලින් පේනවා ඒක defrost කරපුවාම. තව මම ලුණු සහ කැරට් එකතු කරගන්නවා. තව මට හිතුණා lasagna මම එක පැකට් එකයි මම ඇත්තටම ගෙනවෙන්න දෙකක් ගේනවා. ඒ හින්දා ගෙදර පැස්සා වගේක් තිබුණා. මම ඒක තැම්බෙන්න දානවා. layers දානකොට පැස්සා ටිකකුත් එකතු කරගන්න කියලා හිතුවේ. අද චුට්ටක් වෙනස් කරනවා. රස වැඩි වේද රස ඒ විදිහටම තියෙයිද වැඩි වේද අඩු වේද කොහොමද කියලා චුට්ටක් බලනවා. මෙතන ඉස්සෙල්ලාම මම mince meat එක ඒ කියන්නේ layers වලට මැදට දාන filling එක හදාගන්න හැටි. vegetable oil දානවා මම pan එකට. ඊට පස්සේ මම කලින් කපලා ලෑස්ති කරගත්ත ලුණු දානවා. මේ තියෙන්නේ මම පෑන් එක රත් වෙලා නැහැ. ඒ වෙලාවේ මම පෑන් එක රත් වෙනකන් ඉඳලා අපි ඒකට දානවා මම ලෑස්ති කරගත්ත කපාගත්ත ලුණු.
තාම පෑන් එක රත් වෙන එක තමයි මේ වීඩියෝ එකේ පෙන්නන්නේ. මම මොකද මගේ ගාව මයික්‍රොෆෝන්ස් නැහැ ඒ වෙලාවේ. වටපිටාවේ තියෙන සද්ද හින්දා මම වීඩියෝ එක විතරයි ගන්නේ ලස්සන හදන වෙලාවේ. ඊට පස්සේ මම මේකට රෙකෝඩ් කරනවා සවුන්ඩ් එක. ඔන්න දැන් තමයි ලුණු ටික දාන්නේ. ඊට පස්සේ මොනවද දැම්මේ? ඒක හොඳට පොඩ්ඩක් තේරේ ඒක බැදෙන්න දෙන්න ඕනේ. වැඩිපුරම තෙල් දැම්මේ නැහැ. යන්තම් තමයි තෙල් දැම්මේ. මොකද මාස් වල කොහොමද තෙල් ටිකක් තියෙන හින්දා ඒකට මම එකතු කරගන්නවා ginger paste and garlic paste. යහමින් ඒකේ සසුවඳක් සහ රසයක් සහ ගුණයක් එකතු වෙනවා mince meat වලට. ලුණු එකලා එකට පොඩි මික්ස් එකක් මම කරනවා. මොකද අපි ඊට පස්සේ මම මින්ස් මීට් එක එකතු කරගන්න යන්නේ. එතකොට මීට් එක දානකොට ඒකට ජින්ජර් ගාලික් ලුණු එකතු වුණාම ඒ මස් වලට රසයක් එකතු වෙන හින්දා ඊට පස්සේ මම එකතු කරනවා ඒකට මම කලින් කපාගත්ත කැරට් කොටුවට චාචාන්ස් විදිහට තමයි කපගෙන තියෙන්නේ. ඊට පස්සේ මින්ස් මීට් එකතු කරනවා. ඒක ඩීප් ෆ්‍රීස් කරපුවා හින්දා ටිකක් තාම ලිහිච්ච මදි ගතියක් තියෙන. ඒක මම ස්පූන් එකකින් හොඳට ස්පයිසස් එක මික්ස් කරන එක තමයි පෙන්නන්නේ. ටිකක් වෙලා ඒක හොඳට මික්ස් කරන්න ඕනේ. අර කලින් දාපු ගොඩම නැචරල් රස සහ ගුණ සහ සුවඳ එකතු වෙන දේවල් තමයි දාලා තියෙන්නේ. ඒක මස් වලට හොඳට තාවදනකම් මම එක හැන්දෙන් කලවම් කරන හැටි තමයි මේ පේන්නේ. හරි මස් එක දැම්මෙනකන් ලසන්යා ෂීට්ස් අතරට දාන ලේයර්ස් අතරට වයිට් සෝස් එකක් එකතු කරගන්න ඕනේ. අපි ඒ වයිට් සෝස් එක තමයි දැන් හදන්නේ. තව පෑන් එකක් අරගෙන ඒකට salted butter tablespoons 3ක් විතර
කියන්නේ පුරවලම නෙමෙයි සාමාන්‍ය ටේබල් ස්පූන්ස් 2ක් සහ 3ක් වගේ මම එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක මද ගින්නේ දිය වෙන්න හරිනවා. ඊට පස්සේ ඒකට පිටි එකතු කරන්න ඕන. පිටි එකතු කරන හොඳට හැඳි ගාන ගමන් මිල්ක් එකතු කරන්න ඕනේ. ඒක කැටි ගහන්න නැති වෙන්න අවශ්‍ය ප්‍රමාණයට කිරි සහ පිටි එකතු කරගන්න ඕනේ. ටිකක් ඝනකම හැන්දෙන් වක් කරපුවාම ටිකක් ඝනකමට පේන විදිහට. මොකද ලස්සන ෂීට්ස් ඩ්‍රයි විදිහට තියෙන හින්දා ඒකට පොඩි ජූසි ගතියක් වෙට් ගතියක් බේක් වෙද්දී එකතු වෙන්න තමයි ඒ වයිට් සෝස් එක අතරින් අතරට ලේයර්ස් වලට දාන්නේ. YouTube එකේ තියෙන අනිත් වීඩියෝ වල හැටියට මගේ මේ වීඩියෝ එක පොඩ බලන් ඉන්න කම්මැලි ගතියක් එන සමහර වෙලාවට මොකද කැමරා එකේ පොඩි ප්‍රශ්නයක් ආවා මේක ටිකක් පරණ ෆෝන් එකක් දැන් කැමරා එකේ අපහැදිලිකමක් තියෙනවා මම වයිට් සෝස් එක හදලා දැන් මස් එක මින්ස් මීට් එක තැම්බිලාද කියලා තමයි බලන්නේ. ඒක තව එකතු කරගන්න ගොඩක් තියෙනවා. ලසන්ය එකේ ෆිලින් එක මැදට දාන ලේයර් ෆිලින් එකට අපි බලමු මොනවද දාන්නේ කියලා මම ඊළඟට දැන් මම මේ රස බලනවා මින්ස් මීට් එකට හොඳට ඒ ෆ්ලේවර්ස් අල්ලගෙනද කියලා. එතකොට මම මේකට එකතු කරා ක්‍රෂ්ඩ් චන්ක් ටොමැටෝ ටින් 2ක් and ටොමැටෝ පේස්ට් එක. තව මම හිතුවා මේකට ගෙදරට කලින් ගෙන ආපු බේකන් වගේක් තියෙනවා. ඒ ටිකත් කපලා එකතු කරනවා කියලා සහ එළවලු වලට කැරට් එකතු කරන හින්දා තව මෂ්රූම් එකතු කරොත් තවත් රහ වැඩි වෙනවා. ඉතින් ඒ වගේ දෙකවල් එකතු කරගන්න පුළුවන් නම් රස වැඩි වෙනවා. මොකද ලසන්නයකට මැච් වෙන එළවලු වර්ග තියෙනවා ෆිලින් එකට දාන්න. හැම එළවලු වර්ගෙම දාන්න බෑ අනවශ්‍ය වෙනවා. මිස්මැච් එකක් වුණොත් රස වෙනස් වෙන හින්දා ඒ දෙක විතරක් එකතු කරන්න කියලා මම හිතුවේ. එතනදී මම ලුණු කෑලි මිරිස් ටිකක් සහ ගම් මිරිස් තමන්ගේ රස අනුව හොඳට දාන්න ඕනේ.
රස වැඩි වෙන්න. මේ තියෙන්නේ මෙහි රීසයිකල් දාන ඒ වටින් වර්ග ප්ලාස්ටික් ජාති කාඩ්බෝඩ් ජාති ඒවා වෙනමම කුණු වලට වෙන් කරන්න ඕනේ. අනිත් ඒවා වෙනමම දානවා. මේ තියෙන white sauce එක හදිලා තියෙන හැටි පෙන්නනවා මම මෙතනදී. මේ තියෙන්නේ හැදුනා ලසන්ය ෆිලිම් එක මැදට මේ තියෙන මම කිව්වේ කලින් ගෙදර තියෙනවා කියලා බේකන් වගේක් මම ඒක කපලා පොවගයක් තියෙනවා ඒක කපලා පොඩි කෑලි වලට කපලා ඒක මිශ්‍රණයට එකතු කරනවා ෆිලිම් එකට. මෙතනදී මම ගෙදර තිබෙන මෂ්රූම් ටිකක් කපලා ඒකට එකතු කරනවා. ඊට පස්සේ ඉතින් ට්‍රේ එක ලේයර් කරගන්න මේ තියෙන white sauce ලේයර් ඉස්සෙල්ලාම දානවා. ඊට පස්සේ lasagna seeds අතුරනවා. ඊට පස්සේ ඒකට උඩින් හදාගත්ත ෆිලින් එක දාන්න පුළුවන්. පැස්ටා දාන්න පුළුවන්. මේ මම පොඩ්ඩක් පැස්ටා ටිකක් දානවා. අද බලන්න වෙන සුදියට හදන්න. දැන් අර ෆිලින් එක දානවා. ඊට පස්සේ shredded නැත්නම් grate කරගත්ත cheese දාන්න පුළුවන්. තව layer එකකට. ඊට පස්සේ ආයිමත් white sauce ටිකක් දානවා. ඊට පස්සේ ආයෙ ලස්සන cheese දානවා. white sauce ටිකක් ආපහු දානවා. ඊට පස්සේ අපම පැස්ටා ටිකක් දානවා. දාගත්ත මික්ස් එක ආපහු දානවා. ෆිලින් එක මික්ස් එක චීස් lasagna seeds layer එකක් white sauce layer එකක් ඔමම layers උඩට දාන්නේ. දාලා අපි දැන් මේක උඩම layer එකට ආපහු ෆිලින් එක දාලා meat ෆිලින් එක දාලා ඊට උඩින් white sauce දාලා ඊට උඩින් cheese දාලා මේක oven එකේ මම නම් අංශ 180ක් විනාඩි 35ක් විතර තමයි බේක් කරගත්තේ. Raisin flour, salted butter, lasagna sheets, crushed tomatoes, and I'm gonna put some tomato paste, ginger, garlic, and cheese. I'm gonna be adding some pasta. මං ආපහු ingredients ටික හොඳට පෙන්නන්න ඕන හින්දා කලින්ම ගත්ත වීඩියෝ එකක් තමයි ආපහු ලේබලුත් එක්ක පෙන්නුවේ. ඉතින් oven එකේ තියෙන ගමන් කුස්සිය මම අස් කරගන්නවා.
දැන් නම් හරි වගේ දැන් බේක් වෙලා අපිට ඕන කරලා චුට්ටක් බලපුවහම පේනවා උඩින් චීස් ලේයර් එක හොඳට මෙල්ට් වෙලා දිය වෙලා අර ලේයර්ස් වලට හොඳට ඒක තට්ටුවක් වගේ හැදිලා තියෙනවා. ඉතින් oven එකෙන් අපි ලසන්යා ට්‍රේ එක බා ගන්නවා. මේ තියෙන්නේ හදලා ඉවර වුණ ලසන්යා ට්‍රේ එක. ඉතින් හරිම ලස්සට ඇවිල්ලා තිබුණා. ඉතින් ඔයාලත් හදලා try කරන්න. හැමදාම එකම විදිහට කන්නේ නැතුව පාස්තා බේක් කරලා ලසන්යා බේක් කරලා හදලා කාලා බලන්න.